ඈත සිටන් ඉන්නි සෙල්ලියේ ඈත සිටන් ඉන්නි සෙල්ලියේ කරේ බැඳ බුදු දෙපොටින් සෙල්ලියේ දරකුන් රජුගේ දිවනව රත්නවල්ලියේ අයිබෝන් දුවේ පුතේ මම මිස් හන්සිනි අද මම ඔයගලන්ට කතා කරන්න යන්නේ කුළු ගායනා හා කුළු නැටුම් ගැන. Hello dear children and my dear followers, I'm Miss Hansini and I'm talking to you all about today Kulu dance and some of the kavi we use for Kulu dance. දුවේ පුතේ මේ තියෙන්නේ කුල්ල. ඔයාලා දන්නවද මොනවටද පාවිච්චි කරන්න කියලා? මේ කුල්ල අපිට කෘෂි කර්මාන්තයේදී නැතිවම බැරි උපකරණයක්. පුතාලා දැකලා තියෙනවද? කුඹුරේදී මේ දී හුලං කරන්න පාවිච්චි කරන්නේ කුල්ල. ඒ වගේම කමතේදී වගේම කුස්සියේදී අපේ අතීතයේදී සහ වර්තමානයේදීත් අපේ අම්මලා ආච්චිලා ගොඩක් වෙලාවට කාල් ටික පුලා ගන්න අපි කුස්සියේදී මේ කුල්ල පාවිච්චි කරනවා. Dear children, this is the kulla. In English, we call it winnowing fan. So, as I said in Sinhalese also, we use this winnowing fan for agriculture and in the kitchen as well. In farming, it was used to winnow paddy by separating grain from husk using the vane. As in kitchen, it was used to clean and prepare rice before cooking. In Sri Lankan folk dance, it is very important to show the use of the equipment we use for the dance. So, as for the Kulu dance also, we have to show the use of this equipment, how we use the winnowing fan during the dance. Kulu kavi nirmaneyedi puthe රත්නමාලී දෙව්දුව ගැන කියවෙන රන්තෙලපු වර්ණනාවේ එන කවි ඒ වගේම රත්නවල්ලි කවිත් යොදාගෙන තියෙනවා කුළු කවි නිර්මාණයට. කුළු කවි, the songs connected with the dance consist of various rhythmic patterns and are performed using simple language. For these Kulu kavi, verses from Rantelabu Varnanava which describes goddess Ratnamali along with the Ratnavalli Kavi are also incorporated. Now we'll listen to another Kulu Kavya and see what type of melody we use in that. අපි තවත් කුළු ගායනාවකට සවන් දීලා බලමු පුතේ. ඒක ගායනා කරන්නේ මොන නාද මාලාවටද කියලා. කලේ දෙසින් පඳුරේ නිබට කපන්නේ අලාකුරු හැරාවේ දමන්නේ නමා එකුණ මුළුවක් සිත් පුරන්නේ රටා දමලයි කුල්ලක් කියන්නේ. දැන් අපි බලමු කුළු කවි වලට නිර්මාණාත්මකව කොහොමද කුළු නැටුමක් ඉදිරිපත් කරන්නේ කියලා. So my dear children will see how we can perform a creative dance, creative folk dance for Kulu. වන්දවාන කුළු යතුරු තනාලා අන්දවාන අලු යංක දෙයඳලා කැන්දවාන දෙදේ නිකුට කියාලා කන්දේ බැදෙන බෙත පැහැපත් කරලා තාන තනා තඹේ නා තඹේ නානා දෙතන තනා තඹේ නා තඹේ නානා තාන තනා තඹේ නා තඹේ නානා දෙතන තනා තඹේ නා තඹේ නානා. අපි තවත් දවසක මෙවැනිම මාතෘකාවකින් ළඟදීම හම්බෙමු. ආයිබෝවන්.